Hello. Hi sir, good morning. Good morning. Welcome to our hospital sir. මෙහෙට වැස්සද දිගට වැස්ස වෙනවා. That's again uday එනකොට ඔව්. Good morning. Good morning. Welcome to Runa Hospital. කෑවද? කෑව. කෑවා. උදේ මේ කොහෙද කළම්බ වලට ගිහිල්ලා එහෙම ආවද? කොහොමද වයිෆ් බබා හොඳට? හොඳින් ඉන්නවා. මට දැන් වයස කීයද? දැන් මාස 9. කොහොමද අන්තිම ෆයිට් එකෙන් පස්සේ මොන හරි වෙන මොන හරි ටූර්නමන්ට්ස් තිබ්බද? නෑ. එදා අන්තිම ෆයිට් එකේ මොන හරි ඉන්ජරිස් තිබ්බද කවින? නකල් එකේ ඉන්ජරි එකක් ආවා. ඒක මොන හරි එක්ස්රේස් ගත්තා එහෙම මොකුත් කරේ නෑ. ගත්තේ නෑනේ. ඒක හොඳ බෝන් එක වෙනස් වෙලා. මේක බ්ලඩ් ස්පෝට් එකක්. මේ වගේ ෆයිටර් කෙනෙක් හැමතිස්සෙම බ්ලන්ට් ට්‍රෝමා වලට සමහරක් වෙලාවට ගැඩුම් බිඳුම් වෙන්න පුළුවන්, ඩිස්ලොකේට් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට එකිනෙකාගේ බ්ලඩ් ගෑවෙන්න පුළුවන්. එතකොට සීරීම් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දෙයකදී තමයි අපි ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කරලා, CRP එකක් කරලා බොහොම සරල ඉන්වෙස්ටිගේෂන්ස් වලින් අපිට නිර්ණය කරගන්න පුළුවන් මෙයාගේ මොනවා හරි අපි නොදන්නා ඉන්ෆෙක්ෂන් එකක් යනවාද කියලා. ඉතින් ඒ සියලු දේම දැනගන්න තමයි අපි මේ මෙඩිකල් චෙක්අප් එකක් කරන්නේ. හැමෝටම සුබ දවසක්. අද අපි සුවිශේෂී දවසකට ඇවිල්ලා ඉන්නේ රුහුණ හොස්පිටල් එක විදියට. මම මුලින්ම හඳුන්වලා දෙන්නම් මේ ඉන්නේ කවිඳු ෆීනික්ස් රෂන්ජය. ඉස්සෙල්ම අපි කවිඳුගේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා බලන්න. මගේ අම්මට මම දුන්නේ දුක. කවදාවත් අම්මා වගේ මං ගැන ගුරුවරයෙක්ගේ මතක් තාලනේ. නමුත් මට ලොකු ඕලාවක් තිබ්බා. ලංකාවේ නම්බර් 1 වෙලා ලෝකෙම ගියන්න. කම්බැට් ස්පෝර්ට් කියන්නේ අමාරු ක්‍රීඩාවක්. කියන්නේ අනිත් ක්‍රීඩා වලට වැඩි ඉන්ජරි වැඩි. ඒත් අල්ලන් හිටියොත් ලංකාවේ ඉඳලා හොඳ තැනකට යන්න පුළුවන් කියන එක ඔළුවේ හැමතිස්සෙම තිබ්බා. කොහොම හරි වෙනස් පුද්ගලයෙක් වෙන්න ඕන කියන මානසිකත්වයෙන් ඉන්න තමයි අතරින්න ඕන හිතුන වෙලාවලත් අමාරුවෙන් හරි අල්ලන් හිටියේ. ගර්ල්ස්ලා කොහොමද මේ කොම්බැට් ස්පෝර්ට්ස් වලට ජොයින් වෙන්න ඕනේ අපිට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්ද? පුළුවන් ප්‍රශ්නයක් නෑ. දැන් ගොඩක් ලංකාවේ මේ ෆයිට් කරන ගර්ල්ස්ලා අඩුයි. අමාරු ස්පෝර්ට් එකක් තමයි. නමුත් ඒක හරියට කරොත් ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ෆයිටර් කෙනෙක් වුණාම අනිවාර්යෙන් අපේ හෙල්දි එක ගැන හිතන්න ඕනේ. මේ වගේ පරීක්ෂණ කරන එක අනිවාර්යෙන් ෆයිටර් කෙනෙක්ට වැදගත්. මොකද අපේ කිඩ්නි බලන්න ඕනේ, ලිවර් බලන්න ඕනේ. ඒ වගේම අපේ බ්ලඩ්, හાર્ට් එක ඒ හැම දෙයක්ම චෙක් කරගන්න ඕනේ. ඒ හැම දෙයකින්ම අපිට අපේ සෞඛ්‍ය හරියාකාරයෙන් කළමනාකරණය කරගන්න පුළුවන්. අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එකක් තමයි මේ වගේ තරුණ ක්‍රීඩකයෙකුට කරාම අපිට පුළුවන් එයාගේ ඇබ්ඩොමන් එකේ තියෙන liver, spleen, kidneys, bladder ඔක්කොම අපිට ඇසස් කරන්න පුළුවන්. එතකොට එයාගේ මොනවා හරි කරෙක්ටිව් දෙයක් තියෙනවා නම් අපිට ඒකට
විසඳුමක් ගන්න පුළුවන්. මේවා ඇත්තටම ස්ක්‍රීනින් ප්‍රොසීඩියර්ස් කියලා යන්නේ. ඒතකොට මෙතනට ඇවිල්ලා කරන්නේ ස්ක්‍රීනින් එකක්. ස්ක්‍රීනින් එකේදී මෙයාට මොනවාරි ඇඟේ තියෙනවා නම් අපිට ඒක අඳුර ගන්න පුළුවන්. ඒ අඳුර ගැනීමෙන් එයාගේ ඉස්සරහා ක්‍රීඩානාගතයටද එයාගේ අනිත් සියලුම දේවල් වලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් වෙනවා. ෆයිටර් කෙනෙක් විදිහට මේගොල්ලෝ විශාල වශයෙන් මහන්සි වී ක්‍රියා කරනවා. ඒසයිත වැදගත් අපි මේ හෘදබාධයක් සම්බන්ධයෙන් හෘදබාධයක් තියෙනවා එක දැනගන්න එක. මොකද අපි දන්නවා සමහර ලෙඩ තියෙනවා ඒවා ජාන වලින් එන ලෙඩ. ඒ වගේම සමහර ඒගොල්ලන්ගේ තියෙනවා ECG වෙනස්කම් තියෙනවා. ඒවා දැඩි වෙහෙසත් එක්ක එම නිසා හෘදේ ක්‍රිය වෙන්න පුළුවන් වගේම ජීවිතේ නැති වෙන්න උනත් පුළුවන්. පළමුව හෘදේ පරීක්ෂා කර බැලීම ඉතා වැදගත්. ෆයිටිං වගේ කරන ක්‍රීඩාවල් සඳහා මෙම පරීක්ෂණය සහ ECG පරීක්ෂණය කවම වශයෙන් කිරීම ඉතාමත්ම වැදගත්. දැඩිව ක්‍රියාකාරී කරනකොට ජීවිතේ පවා නැති වෙන්න පුළුවන් chances තියෙනවා. මම පළවෙනි වතාවට තමයි අද ෆුල් බොඩි චෙකප් එකට ආවේ. ගොඩක් දේවල් දැනගත්තා. ලොකු එක්ස්පීරියන්ස් එකක් හම්බුණා. අපි මොනවද ඉස්සරහට ෆයිටර්ස්ලා හැටියට කරන්න ඕනේ, කොහොමද අපේ සෞඛ්‍ය තියාගන්නේ කියලා. ඇත්තටම අද සතුටු දවසක්, ඒ වගේම සෞඛ්‍ය සම්පන්න දවසක්.